ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා හැමෝම ඉතාමත් ආදරයෙන් අපේ මනෝවිද්‍යා පාසලට පිළිගනු ලබනවා. අපේ මනෝවිද්‍යා පාසල නියමනු ලබන මම මනෝ උපදේශිකා චතුරානි කවිරත්න. අද අපේ මනෝවිද්‍යා පාසල තුලින් කතා කරන මාතෘකාව තමා කවුන්සලර් හෙවත් මනෝ උපදේශකවරයෙක් කියන්නේ කවුද කියලා. ඉතින් ඔයාලා තාමත් our psychology school YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද වර්තමානයේ බෙහෙවින්ම කතා බහ කරන මාතෘකාවක් තමයි කවුන්සලර් හෙවත් මනෝ උපදේශකවරයා කියන මාතෘකාව. ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කවුද මේ කවුන්සලර් කෙනෙක් කියන්නේ? කොහොමද කවුන්සලර් කෙනෙක් වෙන්නේ? මොන වගේ අධ්‍යාපන සුදුසුකම් දෝනේ කවුන්සලර් කෙනෙක් වෙන්න? එතකොට මේ කවුන්සලර් වැඩ කරන්නේ කොහෙද? රජයේ ආයතනවල විතරයිද? එහෙමත් නැත්නම් ප්‍රයිවට් ආයතනවල විතරයිද? ඒ වගේම මොන වගේ ෆීල්ඩ්ද කවුන්සලර්ට තියෙන්නේ? තවත් ප්‍රශ්නයක් තමයි කවුන්සලර් හා සම්බන්ධ අනෙකුත් වෘත්තීන් මොනවද? සරලව කිව්වොත් කවුන්සලර් කියන්නේ මනෝ වෛද්‍යවරයාටමද? මනෝ වෛද්‍යවරයා කියන්නේ මනෝ චිකිත්සකවරයාටද? මේ වගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු අරගෙන තමා පිළිතුරු වීඩියෝ එකක් විදිහට තමා මම අද මේ වීඩියෝ එක ඔයාලා වෙත අරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි කවුන්සලර් කෙනෙක් කියන්නේ කවුද? ඒ වගේම තමයි ගොඩක් දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි කවුන්සලර් සහ සම්බන්ධ අනෙකුත් වෘත්තීන්. උදාහරණයක් විදිහට මම කලින් කිව්වා වගේ කවුන්සලර් කියන්නේ මනෝ වෛද්‍යවරයාටමද? මනෝ වෛද්‍යවරයා කියන්නේ මනෝ චිකිත්සකවරයාටද? ඉතින් මෙන්න මේ කියන ඔයාලට තියෙන හැම ප්‍රශ්නයකටම ඒ කියන්නේ කවුන්සලර් හා සම්බන්ධ හැම ප්‍රශ්නයකටම පිළිතුරු වීඩියෝ එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක ඔයාලා වෙත අරගෙන ඉන්නේ. ඉතින් කවුන්සලර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අයට වගේම මේ වෙනකොටත් කවුන්සලර් කෙනෙක් වෙන්න සයිකොලොජි ඩිග්‍රී එකත් එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් හදාරමින් ඉන්න අයටත් මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙනවා. අන්න ඒ නිසා මේ වීඩියෝ එකේ මුල සිට අග දක්වාම මේ වීඩියෝ එකට සාවධානම ඇහුම්කන් දුන්නොත් ඔයාලට පැහැදිලි අවබෝධයක් හා දැනුමක් ලැබේවි කවුන්සලර් කියන මේ රෝල් එක පිළිබඳව. කවුන්සලර් හෙවත් මනෝ උපදේශකවරයා කවුරුන්ද කියලා දැනුමක් අවබෝධයක් ලබා ගන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මොකක්ද මේ උපදේශනය කියන්නේ? එහෙමත් නැත්නම් මොකක්ද මේ කවුන්සලින් කියන්නේ කියලා. උපදේශනය පිළිබඳ තනි නිර්වචනයක් ඉදිරිපත් කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක් බව මනෝවිද්‍යාඥයින් පවසනවා. මනෝ උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නෙකු උපදේශනය යන සංකල්පයේ අර්ථය පළමුව නිවැරදිව අවබෝධ කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ උපදෙස් ලබා දීම හෝ අවවාද අනුශාසනා ලබා දීම නොවේ. මෙන්න මේ කාරණාව ඔබ ඉතාමත් තදින් ඔලුවට ගන්න ඕනේ. උපදේශනය සහ උපදෙස් දීම කියන්නේ දෙකක්. එහෙනම් අපි දැන් බලමු මොකක්ද උපදේශනය හෙවත් මනෝ උපදේශනය කියන්නේ කියලා. ඇමරිකන් කවුන්සලින් ඇසෝසියේෂන් හෙවත් ඇමරිකානු උපදේශන සංගමයට අනුව උපදේශනය යනු මානසික සෞඛ්‍ය හෝ මානව සංවර්ධන මූලධර්ම සංජානන ඵලදායිතාවය චර්යාත්මක හෝ පද්ධතිමය මැදිහත්වීම යහපැවැත්ම පුද්ගල වර්ධනය හෝ වෘත්තීය සංවර්ධනය මෙන්ම ව්‍යාධි විද්‍යාව ආමන්ත්‍රණය කරන උපාය මාර්ග භාවිතා කිරීමක් ලෙස අර්ථ දක්වලා තිබෙනවා. මෙහිදී උපදේශනය මගින් යහපැවැත්ම පුද්ගලික වර්ධනය වෘත්තීය සහ රෝගී ගැටලු පිළිබඳව කටයුතු කරනවා. වෙනත් වචන වලින් කිවහොත් උපදේශකයින් සම්බන්ධතා ඇති ප්‍රදේශවල වැඩ කරනු ලබනවා. මෙම ප්‍රදේශවලට ඇතුළත් වෙන්නේ පාසල්, පවුල් සහ වෘත්තීන් විවිධ වෘත්තීන් වැනි සැකසුම්වල අර්ථය සහ ගැළපීම් සෙවීම සම්බන්ධ අන්තර් පුද්ගල ගැටලු ඇතුළත් වෙනවා කියලා ඇමරිකානු උපදේශන සංගමය විසින් සඳහන් කරලා තිබෙනවා. මනෝවිද්‍යාඥයෙක් විසින් ඉදිරිපත් කරලා තියෙන අපි තවත් නිර්වචනයක් පිළිබඳ අවධානය යොමු කරලා බලමු. රේන්ට අනුව උපදේශනය කියලා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකුගේ ගතික හා අරමුණු සහිත සම්බන්ධතාවයකි. එම ක්‍රියාවලිය
සේවාලාභියාගේ අවශ්‍යතාවයේ ස්වභාවය අනුව වෙනස් වන නමුත් ස්වයන් පැහැදිලි කිරීම සහ ස්වයන් අවධානය යොමු කිරීම සඳහා සෑම විටම උපදේශක සහ සේවාලාභියා අතර අන්‍යෝන්‍ය සහභාගයක් පවතී. ඉතින් දැන් අපි මුලින් අවධානය යොමු කරන්න ලැබූ නිර්වචනවලට අනුව මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මගේ වචනවලින් ඉතාමත් සරලව මොකක්ද මේ මනෝ උපදේශනය කියන්නේ කියලා. මනෝ උපදේශනය යනු ගැටලුවක් හෝ අසමතුලිත භාවයක් පැන නැගුණු පුද්ගලයන්ට එය අවබෝධ කරගන්නට හා ගැටලුව නිරවුල් කරගන්නට මෙන්ම මෙතෙක් පැමිණි මඟ වෙනස් කොට නිවැරදිව සිතන්නට හා ඒ සඳහා ධනාත්මකව ක්‍රියාත්මක කරන්නට සේවාලාභියා හෙවත් ක්ලයන්ට් තුලින්ම ශක්තියින් ජනිත කිරීමට උපකාරී වන ක්‍රමවේදයක් තමා මනෝ උපදේශනය කියලා කියන්නේ. ඔයාලට දැන් ඉතාමත් සරල අවබෝධයක් තියෙනවා මනෝ උපදේශනය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දැන් බලමු මෙම මනෝ උපදේශන ක්‍රියාවලිය සිදු කරනු ලබන උපදේශකවරයා හෙවත් කවුන්සලර් කියන්නේ කවුද කියලා. උපදේශනය කියන්නේ අපි කලින් සාකච්ඡා කරපු විදිහට උපදේශනය කියලා කියන්නේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් මුහුණ දෙනු ලබන සිද්ධියක් හෝ ගැටලුවලදී ඉන් නිදහස් වීමටත් සඵලදායක ජීවිතයක් පවත්වාගෙන යාමටත් කායික සහ මානසික ලෙස එම පුද්ගලයාට එම පුද්ගලයාගේ ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය න්‍යායික හා ශිල්පීය ක්‍රම මගින් විධිමත් ලෙස ලබා දෙන සේවාවට අපි කියනවා උපදේශනය කියලා. ඉතින් මෙන්න මෙම ක්‍රියාවලියේ නිරත වෙන්න. එහෙමත් නැතිනම් මෙන්න මෙම කාර්යෙහි යෙදෙන්නට අපි කියනවා උපදේශකවරයා හෙවත් කවුන්සලර් කියලා. කවුන්සලර් සෑම මොහොතකදීම තමන් ළඟට පැමිණෙන සේවාලාභීන්ට එහෙමත් නැත්නම් ක්ලයන්ට් අවවාද හා අනුශාසනා ලබා දෙන්නෙක් නොවේ. ඒ වගේම තමයි තම ජීවන දැක්ම හෝ තමන්ගේ සිතේ තිබෙන යටි අරමුණු පිළිබඳව තමන්ගේ සේවාලාභියාව පෙළඹවන්නටත් උත්සාහ කරන කෙනෙක් නෙමෙයි කවුන්සලර් කියන්නේ. එහෙනම් උපදේශකවරයා කියන්නේ තමන් සියල්ල දත් පුද්ගලයෙකු නොවේ. උපදේශකවරයා කියන්නේ හැම මොහොතකදීම තව දුරටත් ඉගෙනුම් ක්‍රියාවලියේ සහ මනා සමාජ සම්බන්ධතා ජාලයක් සහිත තම වැරදි නිවැරදි කර ගැනීමට තරම් නම්‍යශීලී බවකින් යුතු අගතිගාමී නොවන අවශ්‍ය වූ විටදී අන් වෘත්තීය සේවකයෙකුගේ සහාය ලබා ගැනීමට කැමැති වඩාත් නම්‍යශීලී හා තම සේවාලාභීන්ගේ රහස්‍යභාවය 100%ක්ම සුරකින හා මානව හිතවාදී තැනැත්තෙක් වෙන්න ඕනේ කවුද? මෙන්න මේ කවුන්සලර් කියන කෙනා. ඒ වගේම උපදේශකවරුන් උපදේශන කුසලතා හෙවත් කවුන්සලින් ස්කිල්ස් වලින් මනා ලෙස සන්නද්ධ විය යුතු වෙනවා. කවුන්සලින් ස්කිල්ස් පිළිබඳ මනා දැනුමක් තිබෙන මෙම උපදේශකවරයා වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයකට එහෙමත් නැතිනම් ප්‍රොෆෙෂනල් කෝඩ් ඔෆ් එතික්ස් වලට අනුව තමා තම වෘත්තීය සේවාවන් ලබා දෙනු ලබන්නේ. ඉතින් කවුන්සලින් ස්කිල්ස් කියන්නේ සහ වෘත්තීය ආචාර ධර්ම කියන්නේ ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු මාතෘකාවන්. උදාහරණයක් විදිහට කවුන්සලින් ස්කිල්ස් ගත්තහම කොටස් දෙකකට බෙදෙනවා. බේසික් කවුන්සලින් ස්කිල්ස් සහ ඇඩ්වාන්ස් කවුන්සලින් ස්කිල්ස් කියලා. ඉතින් මේක ඉතාමත් ගැඹුරු මාතෘකාවන් දෙකක් නිසා මම මේ පිළිබඳව දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකක්ද කවුන්සලින් ස්කිල්ස් කියන්නේ? ඒ වගේම මොනවද කවුන්සලර් කෙනෙක් පිළිපැදිය යුතු වෘත්තීය ආචාර ධර්ම කියන්නේ කියලා. උපදේශකවරයා විසින් මනෝ උපදේශනය ආකාර 3කින් සිදු කරනු ලබනවා. අපි අපේ අධ්‍යයනයේ පහසුව සඳහා මේ කොටස් 3කට බෙදා දක්වනවා. එකක් තමා අංක 1 පුද්ගල උපදේශනය, අංක 2 පවුල් උපදේශනය, අංක 3 කණ්ඩායම් උපදේශනය. අපි දැන් බලමු මොකද්ද මේ පුද්ගල උපදේශනය කියන්නේ කියලා. පුද්ගල උපදේශනය කියන්නේ උපදේශකවරයා විසින්
තනි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් උපදේශන ක්‍රියාවලිය කරනු ලබන අතර සේවාලාභියාට තම කැමැත්තෙන් ගැටලුව හා අපහසුතා අවබෝධ කරගෙන අවශ්‍ය විසඳුම් කරා යාමට උපදේශකවරයා මැදිහත් වෙනවා. ඉතින් මෙන්න මේ මැදිහත් වීමේ ක්‍රියාවලියට අපි කියනවා පුද්ගල උපදේශනය කියලා. අපි ඊළඟට බලමු පවුල් උපදේශනය කියන්නේ මොකක්ද කියලා. සමාජයේ ජීවත් වන කුඩාම ඒකකයේ තමා පවුල. ඉතින් මේ පවුල නැමැති කුටුම්බයක ජීවත් වීම සාමාන්‍යයෙන් පවුලක් ලෙස අපි හඳුන්වනවා. පවුල් උපදේශනය කියලා කියන්නේ පවුලක් තුල සමාජිකයෙකු වශයෙන් තම යුතුයකම් හා වගකීම් නිසි අයුරින් ඉටු කරමින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා සහාය දෙන ක්‍රියාවලියක් තමයි පවුල් උපදේශනය කියන්නේ. මෙහිදී පවුලේ සමාජිකයන් අතර පවත්නා sannivedanaye ස්වභාවය හඳුනා ගනිමින් sannivedana හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් සලසා දීම පවුල් උපදේශනයේ ප්‍රධාන අරමුණක් වෙනවා. කණ්ඩායම් උපදේශනය. කණ්ඩායම් උපදේශනය කියන්නේ සාමාන්‍ය සේවාලාභීන් 4ක්. එහෙමත් නැතිනම් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් චිකිත්සකයන් එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගෙන් ඇතුළත් වන මනෝචිකිත්සක ක්‍රියාවලියක්. මෙහිදී අපි මේ කණ්ඩායම් උපදේශනය සඳහා යොදාගන්න සේවාලාභීන් එකම ආකාරයක ප්‍රශ්නයකට මුහුණ දුන් පිරිස් තමා මෙම කණ්ඩායම් උපදේශනය සඳහා යොදා ගනු ලබන්නේ. එම කණ්ඩායම තුලදී කණ්ඩායමේ සමාජිකයන් ඔවුන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කර එකින් එකාට සහාය සහ ප්‍රතිපෝෂණය ලබා දෙනවා මේ කණ්ඩායම් උපදේශනයේදී. අපි මනෝවිද්‍යාව සහ කවුන්සලින් ඉගෙන ගන්නකොට අපේ අධ්‍යයනයේ පහසුව සඳහා අපි උපදේශකවරයාගේ කාර්යභාරය කොටස් 3කට බෙදා දක්වනවා. අපි දැන් බලමු උපදේශකවරයාගේ කාර්යභාරය මොනවාද කියලා. අංක 1 ප්‍රිවෙන්ෂන් හෙවත් වැළැක්වීම, අංක 2 ට්‍රීට්මන්ට් හෙවත් මනෝ ප්‍රතිකාර කිරීම, අංක 3 ඩිවලොප්මන්ට් හෙවත් සංවර්ධනය. ප්‍රිවෙන්ෂන් හෙවත් වැළැක්වීම කියලා කියන්නේ සේවාලාභියා මුහුණ දෙන විවිධ සමාජීය ගැටලු වලදී ඒ අයට අනාගතයේදී ඇතිවීමට ඉඩ තිබෙන ආබාධ කල් තියා හඳුනාගෙන ඒවා වැළැක්වීම උපදේශකවරයාගේ කාර්යභාරයක් වෙනවා. ට්‍රීට්මන්ට් හෙවත් මනෝ ප්‍රතිකාර කිරීම. මනෝ ප්‍රතිකාර හෙවත් සයිකෝതെරපි යනු සේවා දායකයින්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳීම සඳහා පළපුරුදු මනෝ ප්‍රතිකාරයින් යොදා අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතාත්මක මැදිහත් වීම සිදු කිරීමයි. මෙහිදී පුද්ගලයාගේ ජීවිතයේ පැවැත්ම පිළිබඳ හැඟීම් වැඩි දියුණු කිරීම සිදු කරනු ලබනවා. එවැනි මනෝ ප්‍රතිකාර කිහිපයක් මම ඔයාලට දැන් කියන්නම්. ෆැමිලි තෙරපි, සෙක්ස් තෙරපි, ගෲප් තෙරපි, ආර්ට් තෙරපි, ඒ වගේම තමා ලාෆ් තෙරපි, කොග්නිටිව් බිහේවියරල් තෙරපි, ප්ලේ තෙරපි ආදී ලෙස විවිධ සයිකෝതെරපි මෙහිදී මනෝ උපදේශකවරයා විසින් මනෝ ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලබනවා. ඩිවලොප්මන්ට් හෙවත් සංවර්ධනය. පුද්ගලයා සහ ප්‍රජාව අනාගත ගැටලු හා අභියෝගවලට මුහුණ දීමට හැකිවන ආකාරයට ශක්තිමත් කිරීම උපදේශකවරයාගේ වැදගත් කාර්යයක්. මෙහිදී අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබා දීම සිදු කරනු ලබනවා. එමෙන්ම අවබෝධය හා කුසලතා සංවර්ධනයක් ඇති කරනු ලබනවා තම සේවාලාභියාගේ. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබෙන ප්‍රශ්නයක් තමයි කවුන්සලර් කෙනෙක් වැඩ කරන්නේ කොහෙද? ඒ කියන්නේ මොන වගේ ශාස්ත්‍රවලද මොන වගේ ෆීල්ඩ් වලද මේ කවුන්සලර් වැඩ කරන්නේ? ඉතින් කොහොමද ඒ ෆීල්ඩ් එක එහෙමත් නැතිනම් ඒ වෘත්තීය ශාස්ත්‍රය අපි තෝරාගන්නේ? අද වෙන විට වර්තමානයේ වෙන විට කවුන්සලින් ෆීල්ඩ් මනෝ උපදේශන වෘත්තීමය සේවාවන් ලබා දෙන මේ වෘත්තීන් රැසක් තියෙනවා. ඉතින් ඒ ෆීල්ඩ් ඔෆ් කවුන්සලින් පිළිබඳව තමයි මම දැන් කතා කරන්නේ. අපි බලමු මොනවද ඒ එකින් එක වෘත්තීමය සේවාවන් කියලා. ඔයාටත් පුළුවන් තමන් ඉගෙන ගන්න අධ්‍යාපනය හදාරන ගමන්
තමන් කැමති. ඒ කියන්නේ තමන් සයිකොලොජි ඩිග්‍රී එක වෙන්න පුළුවන්, කවුන්සලින් ඩිප්ලෝමා එක වෙන්න පුළුවන්. තමන් හදාරන ගමන් තමන් මොන වෘත්තීමය ශාස්ත්‍රයටද කැමති කියලා ඒ වෘත්තීමය ශාස්ත්‍රය ඔස්සේ විශේෂඥ මනෝපදේශකවරයෙක් බවට වටපත් වීමට අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඔයා කැමති උපදේශන වෘත්තිය තෝරගන්න. අපි බලමු මම මෙහිදී නිදසුන් කිහිපයක් පමණයි ගේන්නේ මොන වගේ වෘත්තීය සේවාවන් තියෙන්නේ මනෝ උපදේශන වෘත්තිය තුල කියලා. ස්කූල් කවුන්සලර්, එඩියුකේෂන් කවුන්සලර්, මැරේජ් ඇන්ඩ් ෆැමිලි කවුන්සලර්, ක්ලිනිකල් කවුන්සලර්, රිහෙබිලිටේෂන් කවුන්සලර්, mental health counselor, substance abuse counselor ආදී ලෙස කවුන්සලින් ෆීල්ඩ් ගණනාවක් අද වෙනකොට මනෝ උපදේශන ශාස්ත්‍රය තුළ තිබෙනවා. මනෝ උපදේශකවරයා වෘත්තීමය සම්බන්ධතා පවත්වන අනෙකුත් වෘත්තීන් මොනවාද? එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා කවුන්සලර් සහ මනෝ වෛද්‍යවරයා කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස තමා මේ මාතෘකාව මේ විදිහට මම වෙන් කරගත්තේ. ඒ කියන්නේ මනෝ උපදේශකවරයා උපදේශකවරයා තම උපදේශන ක්‍රියාවලියේදී වෘත්තීය මට්ටමින් සම්බන්ධතා පවත්වන අනෙක් වෘත්තීයන් මොනවද කියලා. මම මුලින්ම කියන්නම් මනෝ උපදේශකවරයා සහ මනෝ වෛද්‍යවරයා කියන්නේ දෙදෙනෙක්. මේක නිදසුනක් මගින් පැහැදිලි කරනවා නම් මනෝ උපදේශකවරයා කියන්නේ තමන් ළඟට පැමිණෙන සේවාලාභියාගේ රෝගී තත්ත්වය හඳුනාගෙන මේක ටිකක් ගැඹුරු මාතෘකාවක් සාකච්ඡා කරන්න ඕනේ. මම මේක ඉතාමත් කෙටියෙන් කියන්නම්. තමන් ළඟට පැමිණෙන සේවාලාභියාගේ රෝගී තත්ත්වය, මානසික රෝගී තත්ත්වය හඳුනාගෙන ඒ මානසික අක්‍රමතාවයට අනුව මැදිහත් කරන සැලැස්මන් අපි කියනවා ඉන්ටර්වෙන්ෂන් ප්ලෑන් එකක් කියලා. ඉන්ටර්වෙන්ෂන් ප්ලෑන් එකක් හදලා සේවාලාභියාට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නවා. සේවාලාභියාට අවශ්‍ය ආකාරයට ඇසෙස්මන්ට් කවුන්සලින් ඇසෙස්මන්ට් ටූල් භාවිතා කරලා මනෝ උපදේශන ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. එහිදී සිද්ධ වෙන්නේ න්‍යායාත්මකව සහ කවුන්සලර්ගේ කවුන්සලින් ස්කිල්ස් භාවිතා කරමින් උපදේශන ක්‍රියාවලියක් පමණයි කවුන්සලර් කරන්නේ. නමුත් මනෝ වෛද්‍යවරයා ගත්තහම මනෝ වෛද්‍යවරයාට පුළුවන් මේ කවුන්සලර් ලබා දෙන මනෝ උපදේශනයත් එක්ක මනෝ වෛද්‍යවරයාට පුළුවන් මනෝ උපදේශන ක්‍රියාවලිය සමග ඒ රෝගයට අදාළ ඒ මානසික රෝගයට අදාළ බෙහෙත් නියම කරන්න. මනෝ වෛද්‍යවරයාට පුළුවන් මේ මනෝ උපදේශනය ක්‍රියාවලියත් එක්ක ක්‍රියාවලිය සිදු කරන ගමන් ඒ රෝගියාට අදාළ මානසික ආබාධය සුව වෙන්න අදාළ තිබෙන ඖෂධ මොනවද කියලා ඒ ඖෂධ තහවුරු කරලා ඒ ඖෂධ ලබා දෙන්න හැකියාවක් තිබෙනවා මනෝ වෛද්‍යවරයාට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මනෝ උපදේශක හා මනෝ වෛද්‍යවරයා දෙදෙනෙක් වෙන්නේ. නමුත් මනෝ උපදේශකවරයා තමන්ගේ උපදේශන ක්‍රියාවලිය සිදු කරගෙන යනකොට මනෝ උපදේශකවරයාට පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා මෙම රෝගියා උදාහරණයක් විදිහට ගත්තොත් මෙම රෝගියා දැන් මේ වෙන විට උග්‍ර විෂාදී මට්ටමින් ඉන්නේ. ඉතින් උග්‍ර විෂාදී මට්ටමින් ඉන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම එම මානසික රෝගී පුද්ගලයාව වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි. ඒ කියන්නේ ඖෂධ ලබා දිය යුතුයි ඔහුගේ රෝගී තත්ත්වය පාලනය කරන්න. මෙන්න මේ වගේ අවස්ථාවකදී උපදේශකවරයාට සහාය අවශ්‍ය වෙනවා. කාගේ සහායද? මනෝ වෛද්‍යවරයාගේ සහාය. ඒ අවස්ථාවේදී උපදේශකවරයා විසින් එම සේවාලාභියා සම්බන්ධව තමන් ළඟ තිබෙන සියලු දත්ත ඇතුළත් රෝගී විස්තර ඇතුළත් එම ෆයිල් එක මනෝ වෛද්‍යවරයා වෙත ලබා දීලා මනෝ වෛද්‍යවරයා ඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එම ෆයිල් එකේ තිබෙන සියලුම සැලැස්ම බලලා රෝගී තත්ත්වය බලලා හඳුනාගෙන ට්‍රීට්මන්ට් කරන්න පටන් ගන්නවා. ඖෂධමය ප්‍රතිකාර ලබා දෙන්න පටන් ගන්නවා එම උග්‍ර විෂාදයෙන් පෙළෙන මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගියාට. ඉතින් මේක එක නිදසුනක් පමණයි. එතකොට දැන් ඔයාලට තේරෙනවා උපදේශන වෘත්තියේ නිහලෙන කවුන්සලර්
අනෙකුත් වෘත්තීමය සේවාවන් කිහිපයකගේ සහාය ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි දැන් බලමු මනෝ උපදේශකවරයා තමන්ගේ වෘත්තීමය කාර්යභාරය තුලදී මොන වගේ වෘත්තීමය ශේෂ්ත්‍රයන් වලද සහාය ලබා ගන්න කියලා. මනෝ චිකිත්සකයින්, මනෝ විද්‍යාඥයින්, ස්වේච්ඡා සේවකයින් සහ වොලන්ටියර්ස්ලාගේ සහාය ඉතාමත් වැදගත් වෙනවා මනෝ උපදේශකවරයාට තම වෘත්තීමය උපදේශන සේවාව සිදු කරනකොට. දැන් ඔයාලට දැනුමක් තිබෙනවා මනෝ උපදේශකවරයා විසින් මනෝ උපදේශනය ලබා දෙන්නේ යම්කිසි ආකාරයට මානසික අක්‍රමකතාවයක් එහෙමත් නැතිනම් මානසික ආබාධයක් තියෙන පුද්ගලයෙකුට තමයි මනෝ උපදේශනය ලබා දෙන්නේ කියලා. ඔයාලට ඒත් එක්කම පුංචි ප්‍රශ්නයක් දැන් පැන නැගෙනවා මතුවෙනවා ඇති. කවුන්සලර් කොහොමද මේ මානසික ආබාධ නැතිනම් මානසික අක්‍රමකතා හඳුනගන්නේ? මේ කියන මෙන්ටල් ඩිසෝඩර්ස් කොහෙද තියෙන්නේ? ඒවා කොහෙද සඳහන් වෙලා තියෙන්නේ කියලා ඔයාලට පුංචි ප්‍රශ්නයක් ඇති. ඉතින් අන්න ඒ නිසා what is mental disorder කියන මාතෘකාව පිළිබඳ අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. මානසික අක්‍රමතාවක් යනු කුමක්ද? මානසික රෝගයක් යනු සංස්කෘතියට හා සාමාන්‍ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට හෝ ආබාධිත තත්වයන්ට පත් කරන මානසික ක්‍රියාවලියක්. ඉතින් මෙන්න මේ කියන මානසික රෝග ගණනාවක් සඳහන් කරලා තිබෙනවා DSM-5 සහ ICD-10 කියන මානසික අත්පොත්වල. ඉතින් අපි දැන් බලමු මේ මානසික රෝග එහෙමත් නැත්නම් මේ මානසික ආබාධ සඳහන් වෙන DSM-5 කියන්නේ මොකක්ද? ICD-10 කියන්නේ මොකක්ද කියලා. DSM-5 මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොත යනු එක්සත් ජනපදයේ සහ ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය සේවා වෘත්තකයන් විසින් මානසික ආබාධ හඳුනා ගැනීම සඳහා බලයලත් මාර්ගෝපදේශනය ලෙස භාවිතා කරන අත්පොතක්. DSM-5 හි මානසික ආබාධ හඳුනා ගැනීම සඳහා විස්තර, රෝග ලක්ෂණ සහ අනෙකුත් නිර්ණායකයන් අඩංගු වෙනවා. ICD-10 ICD-10 යනු රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ දසවන සංස්කරණයයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රධාන වශයෙන් නිර්මාණය කරන ලද වෛද්‍ය කේන්ද්‍රීකරණ පද්ධතියක් වන අතර එය වඩාත් නිශ්චිත කොන්දේසි ලයිස්තුගත කර ඇති සමාන රෝග වර්ග අනුව සෞඛ්‍ය තත්ත්වයන් ලයිස්තුගත කර සිතියම් කරලා තිබෙනවා. සූක්ෂම රෝග පුළුල් රෝගාබාධ දක්වා බොහෝ රටවල් අද වන විට ICD-10 හි ජාතික වෙනස්කම් භාවිතා කරන ලබනවා. ඒ සෑම එකක්ම ඔවුන්ගේ අන්‍යන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ යටිතල ව්‍යුහය සමග සමපාත වීමට වෙනස්කම් සිදු කරන ලබනවා. ඒ වගේම තමා Medicare and Medicaid Service CMS සහ සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සඳහා ජාතික මධ්‍යස්ථානයේ විසින් නිර්මාණය කරන ලද ICD-10 හි අනුවාදනය ICD-10 CM සහ ICD-10 PCS යන වෛද්‍ය කේත කට්ටල දෙකකින්ද සමන්විත වෙනවා. ඉතින් මෙන්න මේ කියන ICD-10 සහ DSM-5 කියන මානසික අත්පොත් දෙක පිළිබඳ මැනුවල්ස් දෙක පිළිබඳ ඉතාමත් ගැඹුරින් මනෝ උපදේශකවරයා විසින් අධ්‍යයනය කරලා ප්‍රායෝගික දැනුමක් ලබාගෙන තියෙන්න ඕනි. මොකද තමන් ළඟට පැමිණෙන සේවාලාභියාගේ රෝගී තත්ත්වය හඳුනා ගන්නට සහ එම රෝගී තත්ත්වය හඳුනාගත්තට පස්සේ එම රෝගියාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් සකස් කිරීමට අවශ්‍ය කරන ඇසෙස්මන්ට් ටූල් මොනවද කියලා හඳුනා ගන්නට
නම් කවුන්සලර්ට ICD-10 සහ DSM-5 කියන මානසික පොත් දෙක පිළිබඳ ඉතාමත් ගැඹුරින් දැනුමක් තිබිය යුතුයි. ඒ විශ්ලේෂණාත්මක දැනුමක් විය යුතුයි. ඉතින් ඒකයි මං කිව්වේ කවුන්සලින් කියන්නේ ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරන ඉතාමත් පුළුල් හැමදාමත් ඒ කියන්නේ කවුන්සලින් කියන ප්‍රොසෙස් එක තුළ කවුන්සලර් හැමදාමත් ඉගෙන ගන්නවා. දවසින් දවස නව දේවල් ඉගෙන ගන්න ඉගෙනීම සිදු කරන ලබන වෘත්තියක් තමයි කවුන්සලින් කියන වෘත්තිය. කවදාවත්ම මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් සහ කවුන්සලර් කෙනෙක් කියලා එක්කෙනෙක් විදිහට ඔයාලා හිතන්න එපා. මොකද වර්තමාන සමාජය තුළ මම දැකලා තියෙනවා අපි කියනවනේ නේද තවත් කෙනෙකුගේ තිබෙන ප්‍රශ්නයකට මොකක් හරි අපි හිතමුකෝ ඒක දැන් ඔයාලට දැන් අවබෝධයක් තියෙනවා කවුන්සලින් කියන්නේ යම්කිසි මානසික ආබාධයකට ඒ කියන්නේ මෙන්ටල් ඩිසෝඩර් එකක් තියෙන පුද්ගලයෙක් සඳහා සිදු කරන ලබන උපදේශන ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලියෙන් එහාට ගිහම අපි කියනවා මේ ක්‍රියාවලිය ගැන නෙමෙයි මොටිවේෂන් එකක්. අපි යම්කිසි අභිප්‍රේරණයක් අපිට ඕන කෙනෙකුට කරන්න පුළුවන්. එතනදී මොකක්ද පුද්ගලයෙකුට ගැටලුවක් තියෙනවා නම් උපදේශයක් දෙන්න පුළුවන් නේද? ඉතින් අද වර්තමානයේ තුල ගොඩක් දෙනෙක් පටලවගෙන ඉන්නේ ගොඩක් දෙනෙක් ඒ වගේම කතා බහ කරනවා මොටිවේෂන් කරන පුද්ගලයාත් කියනවා මම කවුන්සලර් කෙනෙක් කියලා. නැහැ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති කවුන්සලින් කියන්නේ. එහෙම නැත්නම් කවුන්සලර් කියන මේ process එකේදී කීයටවත්ම උපදෙස් දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඊටමත් ගැඹුරින් අධ්‍යයනය කරන මාතෘකාවක් වගේම මේක අපි න්‍යායාත්මකව අධ්‍යයනය කරලා ඊට පස්සේ අපි මේ න්‍යායාත්මකව අධ්‍යයනය කරන දේ උදාහරණයක් ලෙස DSM-5 ICD-10 වල තිබෙන මානසික රෝග ගණනාවක් තිබෙනවා. මේ මානසික රෝග එකින් එක හඳුනාගෙන එහි තිබෙන රෝග ලක්ෂණ මොනවද? එතකොට ඒ රෝග ලක්ෂණ පුද්ගලයාගේ කායිකව සහ මානසිකව විදහා දක්වලා පෙන්වන්නේ කොහොමද? එතකොට මේ රෝගය කොහොමද අපි හඳුනාගන්නේ? මේ රෝගයට තිබෙන සමාජීය බලපෑම් මොනවද? එතකොට මේ මානසික රෝගී තත්වයට කරන්න ඕන ප්‍රතිකාර මොනවද? ඒ ප්‍රතිකාර කිරීමේදී ඇතිවෙන ගැටලු සහගත තත්වයන් මොනවද? මෙන්න මේ ආදී සෑම ප්‍රශ්නයකටම මානසික රෝග වලට අදාළ මම දැන් කතා කරමු. මෙන්න මේ සෑම කරුණක්ම ICD-10 සහ DSM-5 කියන මානසික අත්පොත් දෙකෙහි ඉතාමත් නිවැරදිව සඳහන් කරලා තියෙනවා. අන්න ඒ නිසා මනෝ උපදේශකවරයෙක් වෙන්න කලින් මනෝ උපදේශකවරයා වෙන්න කලින් ශිෂ්‍ය මනෝ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන කාලයේදී ඔයාලට සිද්ධ වෙනවා මේ මානසික අත්පොත් දෙක ඉතාමත් ගැඹුරින් ඉගෙනගෙන ඔයාලා මෙන්න මේ න්‍යායාත්මකව ඉගෙන ගන්න දේවල් අපි ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව යොදා ගන්නවා ප්‍රායෝගික පුහුණු වීම් වලදී. රෝහලක වෙන්න පුළුවන්, නැත්නම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක වෙන්න පුළුවන්, නැත්නම් පාසලකදී වෙන්න පුළුවන්. Taman ඉගෙනගත් න්‍යායාත්මක කරුණු කොහොමද ප්‍රායෝගිකව යොදා ගන්න කියලා ඔයාලා ඉගෙන ගන්නේ ඔයාලා ප්‍රැක්ටිකලි Taman පුහුණු වීම ලබන කාලයේදී. ඔයාලට දැන් ඉතාමත් පැහැදිලි අවබෝධයක් තියෙනවා කවුන්සලර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඉතින් අපි දැන් බලමු මේ කවුන්සලර් උපදේශන ක්‍රියාවලිය සිදු කරනකොට ඒ උපදේශන ක්‍රියාවලිය කොටස් 6කින් සමන්විත වෙනවා. පියවර 6කට අපි බෙදලා වෙන් කරගන්නවා. මම හැම වෙලෙම සඳහන් කරනවා ඔයාලට අපි ඉගෙන ගන්නකොට අපේ අධ්‍යයනයේ පහසුව සඳහා පාඩම් මතක තියාගන්න ඕන නිසා මේ අපි සමහර දේවල් කොටස් වලට වෙන් කරනවා. ඉතින් ඒ වගේම තමයි මෙම උපදේශන ක්‍රියාවලිය පියවර 6කින් අපි අපේ අධ්‍යයනයේ පහසුව සඳහා කොටස් 6කට වෙන් කරගනු ලබනවා. අපි බලමු උපදේශනය සිදු කරන ලබන මේ උපදේශන ක්‍රියාවලියේ පියවර 6 මොනවද කියලා. පළමු පියවර උපදේශන සම්බන්ධතාවය ගොඩනගා ගැනීම. තමන් ළඟට එන සේවාලාභියා සමග උපදේශන සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. දෙවන පියවර තක්සේරු කිරීම හා සූත්‍රකරණය කිරීම, රෝග විනිශ්චය කිරීම. මෙහිදී අපිට දෙවන පියවරේදී DSM-5 සහ ICD-10 කියන මානසික අත්පොත් දෙක ඉතාමත් වැදගත් වෙනවා. තමන්ගේ රෝගියා තමන් ළඟට පැමිණෙන සේවාලාභියාගේ රෝගී තත්ත්වය තක්සේරු කිරීමටත්
අවශ්‍ය ඇසෙස්මන්ට් මොනවද කියලා එම රෝගී විනිශ්චය කිරීම සඳහා. 3 වන පියවර උපදේශන අරමුණු ස්ථාපනය කිරීම. 4 වන පියවර මැදිහත් වීම සහ ගැටලු විසඳීම. මෙම 4 වන පියවරේදී තමයි අපි මැදිහත් වීමේ ප්‍රතිකාරක සැලැස්මක් හදනවා. එම රෝගියාගේ රෝගී තත්ත්වයට අදාළව. 5 වන පියවර සමාප්තිය හා පසු විපරම. 6 වන පියවර පර්යේෂණ හා ඇගයීම. දැන් කවුන්සලර් කියන වෘත්තය පිළිබඳ නම් හඳුනගත්තා. හැබැයි කොහොමද මේ කවුන්සලර් කෙනෙක් වෙන්නේ? මොනවද සම්පූර්ණ කරගත යුතු අධ්‍යාපන සුදුසුකම්? A level කරපු අයට O level කරපු අයට කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්ද? කැම්පස් ගිහිල්ලා කවුන්සලින් ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට විතරමද කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්? අයියේ ඩිප්ලෝමා එකක් කරන්න ඕනේ. මොනවද අධ්‍යාපන සුදුසුකම්? ඒ වගේම කොහොමද ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න කියලා ඔන්න දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට මම දැන් නම් පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. මොකද මම කවුන්සලර් කෙනෙක් වීමට අවශ්‍ය සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් සහ අනෙකුත් සුදුසුකම් මොනවද කියලා වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා දැනුම ලබා ගන්න පුළුවන්. ලංකාවේ කවුන්සලර් කෙනෙක් වෙනවා නම් මොන වගේ සුදුසුකම්ද ඔයාලා සපුරා ගන්න ඕනේ? මොන වගේ අධ්‍යාපන සුදුසුකම්ද? අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තිබිය යුතු අනෙකුත් සුදුසුකම් මොනවද කියලා ඉතාමත් සරලව ඒ වීඩියෝ එකේ මම පැහැදිලි කරලා තියෙනවා. අද වර්තමානයේ වන විට ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකටම කවුන්සලින් කියන මේ වෘත්තීය ශාස්ත්‍රයට ඉතාමත් අගනා වටිනා ස්ථානයක් හිමි වෙනවා. ඒ වගේම තමයි කවුන්සලර්ගේ කෙනෙකුගේ වැටුපත් ඉතාමත් ඉහළයි. ලංකාවේ කවුන්සලර් කෙනෙක්ගේ අවම වැටුප ලක්ෂයක් වෙනවා, ලක්ෂයට වඩා වැඩි වෙනවා. හැබැයි මේ වැටුප ඒ තරම් ප්‍රමාණයකට වඩා වැඩි වෙන්නේ, අඩුවීම වැඩිවීම තීරණය වෙන්නේ Tamanගේ අධ්‍යාපන සුදුසුකම් මත වගේම Taman තෝරාගනු ලබන ඒ කවුන්සලින් ෆීල්ඩ් එක මතයි. ඉතින් ලෝකයේ තව තවත් ඉස්සරහට යන්න දවසින් දවස වැඩි දියුණු වන වෘත්තයක් තමා මේ කවුන්සලින් කියන්නේ. ඉතින් ඔයත් කැමති නම්, ඔයත් හීන දකිනවා නම් කවුන්සලර් කෙනෙක් වෙන්න, ඉගෙන ගන්න, උනන්දු වෙන්න, මහන්සි වෙන්න. කවුන්සලින් කියන මේ විශ්ව ශාස්ත්‍රය ඇත්තටම අපිට අපේ පෞද්ගලික ජීවිතයටත් ඉතාමත් වැදගත් වෙනවා. සයිකොලොජි ඩිග්‍රී එක හදාරන කාලයේදී මට මගේ ජීවිතේ සමහර ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න මට මේ මගේ සයිකොලොජි ඩිග්‍රී එක ඉතාමත් වැදගත් වුණා. කවුන්සලින් ඩිප්ලෝමා එකත් ඒ වගේම කවුන්සලින් ඩිප්ලෝමා එක සිදු කරන කාලයේදී ඒ ලබා ගන්න ප්‍රායෝගික දැනුම මට මගේ වෘත්තීය ශාස්ත්‍රයට වගේම මගේ පෞද්ගලික ගැටලු ප්‍රශ්න निराකරණය කර ගැනීමටත් ඉතාමත් වැදගත් වුණා. ඉතින් ඔයත් ඔයාගේ වෘත්තීමය සිහිනය කවුන්සලර් කෙනෙක් වෙන්න නම් තියෙන්නේ මේ දැන්ම Google එකේ සර්ච් කරන්න. ඔයා කැමති විෂය ශාස්ත්‍රයක් තෝරාගෙන Google එකේ සර්ච් කරලා බලන්න මොන විෂය ශාස්ත්‍රයට අදාළවද ඔයාගේ සුදුසුකම් ඔයා සම්පූර්ණ කරගන්න ඕනේ, කොහොමද වැටුප් මොන වගේද, කොහොමද ලබා දෙන්නේ, ඔයා සයිකොලොජි ඩිග්‍රී එකක් කරලා අවසානයේ මාස්ටර් ඩිග්‍රී එකකට යනවා නම් සයිකොලොජි මොන ෆීල්ඩ් එකද තෝරගන්න කියලා ඔයාට පුළුවන් Google සර්ච් කරලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ඉතාමත් වැදගත් වුණා කියලා. ඔයාලා තාමත් අපේ මනෝවිද්‍යා පාසල subscribe කරලා නැත්නම් මේ දැන්ම our psychology school YouTube channel එක subscribe කරන්න. අපේ මනෝවිද්‍යා පාසල සමග එකතු වුණ ඔබට බෙහෙවින්ම ස්තුතියි.